ඔන්න අදත් මා කියවූ ලස්සන කෘතියක රසවත් මතක ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මා කියවූ රසවත් කෘතියක් වන සමුද්‍ර. සමුද්‍ර කෘතියේ කර්තෘ දිලුක්ෂි හඳපාන්ගොඩ. පිටු 247කින් මේ කෘතිය සමන්විතයි. මේ කෘතිය සිතුවිලි ප්‍රකාශනයක්. මේ කෘතියේ මිල 1200යි. නිස්සාර බන්ධන දුම්බිය වලව්ව යන කෘතීන් දෙකට පසු කතුවරිගේ තුන්වන කෘතිය ලෙස මේ හැඳින්විය හැක. මූලික වශයෙන්ම මෙම කතාවට පාදක වී ඇත්තේ ආදරය, වෛරය, සදා නොවෙනස් වන සහෝදර ප්‍රේමය යන සංකල්ප. අවුරුදු දහසකට පෙර මෙලොව අමරණීය වූ රාජවාංශික කුල පරම්පරාවක සහෝදරියක් හා ඔවුන්ගේ ලබැඳියන් කිහිප දෙනෙක් එකී රාජ්‍ය වෙනුවෙන් සිදුවන බලතණ්හාව හා ආදරය යන හේතු කරුණු නිසා දෙපිරිසක් අතර සිදු වූ ඝට්ටනේ සිදුවන මරණයත් සමග ඇතිවන වෛරය මේ ආත්මය දක්වා දිවෙන අපූර්ව කතා වෘත්තාන්තයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ආදරණීය බැඳීමක් තුළ විශ්වාසනීයත්වය, අව්‍යාජත්වය සහ පක්ෂපාතීත්වය නැති වූ කල ඒ බැඳීම බිඳී යාම සාමාන්‍ය දෙයක්. එහෙත් එය ජම් කෙනෙක් ගැන වැරදි වැටහීමකින් සිදු වූ දෙයක් ලෙස අවබෝධ වීමට අවුරුදු දහසක් ගත වීම ශෝකජනකයි. තමා කරන පින්පව් තමා පසුපසම හෙවණන් ලක්ෂයේ පැමිණෙන බව කුමන භවයක කුමන ආත්මයක ඉපදුනත් පූර්ව ආත්මවල තමා රැස් කරගන්න කුසලයන්ට සාපේක්ෂව ඒවා පළදීම මේ ලෝ ධාතුවේ සියලු ධර්මතාවයන් හමුවේ ඒකාන්තයෙන්ම සිදුවන බවත් කෘතියේ සඳහන් වෙනවා. විශේෂයෙන් මේ කතාව තුළින් සදා නොවෙනස් මනා සහෝදරත්වයක් ඉස්මතු කර පෙන්වීමට කතුවරිය සැලකිලිමත් වෙලා තියෙනවා. කතාව ගලාගෙන යද්දී වර්තමාන කතාවේ සිට අවුරුදු දහසක් පෙර අතීතයට සමහර චරිත අමරණීය ලෙස ඒ චරිත ලෙසටමද සමහර චරිත පුනරුත්පත්ති චරිත ලෙසටද හඳුන්වා දීලා තියෙනවා. මේ සංසාර භවයේ තුල ආදරය, වෛරය, සහෝදර ප්‍රේමය යන සංකල්ප අන්තර් වශයෙන් එකිනෙක බැඳී පවතින මානව සම්බන්ධතාවලට ඍජුවම බලපාන සාධකයක්. අවසානයේ මනා විශ්වාසයකින්, පක්ෂපාතීත්වයකින්, අව්‍යාජ බවකින් යුක්තව සිදු කරන ආදරය විශ්ව මාතාවගේ ආශිර්වාදයේ මත අවුරුදු දහසකින් වුවද නැවත ඕනෝන් ලං කර දීමට හේතු වාසනා වූ අයුරු අපූර්වයි. වෛරයෙන් අවිගත්ෝ අවියෙන්ම නැසෙන අයුරු අපූර්වයි. සදා නොවෙනස් සහෝදර ප්‍රේමය වෙනුවෙන් දිවිදීම අපූර්වය. නවකලාබාල කතුවරියක් වුවද මනා අවබෝධයකින් යුතුව ජීවිතයට ගත හැකි ආදර්ශ වලට අදාළව කතාව ගෙනහැර පාමින් එය මෙවූ කෘතිය අපූර්වය. ඉතින් මේ සමුද්‍ර කෘතිය හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ගෙන කෘතියක්. ඉතින් ඔයගොල්ලෝ හැම දිනාටම මේ කෘතිය කියවලා ඒ කතාව රස විඳින්න කියලා මම ආරාධනා කරනවා.